ඇල්ලමන්ගේ තියෙන ලොකු අවුලක් තමයි මේ. ඔයාලා දේවල් විශ්වාස කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. ලව් ටුඩේ කියලා ෆිල්ම් එකක් බලලා තියෙනවද? ඔය ලව් ටුඩේ මුළු ෆිල්ම් එකම මෝඩයි. හැබැයි ඕකේ එකම එක තැනක් තියෙන වැදගත් වෙන. ඔය ෆිල්ම් එක ඇතුළේ දකින්න ඇති කොල්ලා චූටි කාලේ අඹ ඇටයක් පැල කරන්න ගිහිල්ලා අඬනවා. අඬ ඉද්දි අම්මා දකිනවා. අම්මා දැකලා ළඟට අවිල්ලා අහනවා ඇයි ඔය අඬන්නේ කියලා. ඊට කොල්ලා කියනවා මම මේ අඹ පැලේට වතුර දානවා, පොහොර දානවා, කරන්න පුළුවන් ඔක්කොම කරනවා. හැබැයි මේක කවදාවත් පැලවෙන්නේ නැහැ කියලා. ඒතර අම්මා අහනවා කොහොමද ඔයා මේ අඹ පැලේ පැලවිලාද නැද්ද කියලා චෙක් කරේ කියලා. කොල්ලා කියනවා හැමදාම මම මේක හාරලා බලලා අඹයට එළියට අරන් බැලුවා කියලා. ඔයාගේ දේවල් හැදෙනකොට ඒක හාර බලන්න යන්න එපා. එහෙම කරොත් එහෙම සමහර ලාවට අර විශ්වාසය, ආදරය වගේ දේවල් පැලවෙන්නේ නැහැ. ඔයාලට සමහර දේවල් වලට ඒ විදිහට තියෙන්න ඇල චුට්ටක් බලන්න ඉන්න වෙනවා. ඉතින් සමහර ලාවට එහෙම වුණාට පස්සේ ඔයාලට චීට් කරන්න පුළුවන්. එහෙම වුණොත් ඔයා වෙතනින් අතහැරලා දාලා යන්න. අනිත් මිනිස්සයා වෙනුවෙන් චුට්ටක් තමන්ගේ කාලෙන් පොඩි ප්‍රමාණයක් දෙන්න. ඕනට වඩා කිසිම දෙයකට හදිස්සි වෙන්න යන්න එපා. ඒකෙන් දේවල් විනාශ වෙලා යනවා නිසා දේවල් ලස්සන වෙන්නේ නැහැ. හැම එකක් ඇතුළෙම බොරු තියෙනවා. පොඩි ප්‍රමාණවලින් හරි බොරු කරන්න වෙනවා. අනිත් මිනිස්සුගේ හිත රිදෙන හින්දා වෙන්න පුළුවන්. තමන්ගේ වාසියට වෙන්න පුළුවන්. හැබැයි බොරු කරනකොට බොරුවේ සීමාව කොතනද කියලා මාක් කරගන්න. ඕනවට වඩා දේවල් අතර බොරු කරන්න ගියොත් එහෙම දේවල් විනාශ වෙලා තමයි.